සුබ දවසක් හැමෝටම. ඉතින් මම අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා කොහොමද ඔයාලගේ මූල්‍ය ස්ථාවරත්වය ගැන කතා කරන්න කියලා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ වෙනත් විශේෂ වීඩියෝ එකක්. ඉතින් අද ගෙනාවේ කොහොමද කියලා ඔයාලා ගෙදර ඉඳන් ස්ථාවර තැන්පතුවක්, ඒ කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරන්න කියලා. ඉතින් ඔන්ලයින් බැංකින් හරහා තමයි කරන්න තියෙන්නේ. ඉතින් බැංකුවට යන්න ඕනේ නැහැ. ඔයාලට ගෙදර ඉඳන්ම ෆික්ස් ඩිපොසිට් එක ස්ථාවර තැන්පතුව දාන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ මහජන බැංකුව පීපල්ස් බැංක් එකේ කොහොමද ස්ථාවර තැන්පතුවක් දාන්නේ කියලා ඔන්ලයින්. ඉතින් බලමු මුලින්ම පීපල්ස් බැංක් එකේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලගේ ඔන්ලයින් බැංක් account එක ලොග් වුණාට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති ෆික්ස් ඩිපොසිට් සර්විසස් කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ එතන තියෙනවා ෆික්ස් ඩිපොසිට් ප්ලේස්මන්ට් කියලා. ඉතින් අපි ඒකට ගියාට පස්සේ එතන තියෙනවා ෆික්ස් ඩිපොසිට් ප්ලේස්මන්ට් ෆෝම් එක පුරවන්න. ඉතින් මේකෙදි සරල විස්තර ටිකක් තමයි ඔයාලගෙන් අහන්නේ. ඉතින් මේකෙදි ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ account එක තුනක් තියෙනවා නම් ඒ මොකක්ද account එක කියලා select කරන්න ඕනේ. ඊළඟට තියෙනවා මෙතන fixed deposit වර්ග. සාමාන්‍ය කෙනෙක්ට නම් fixed deposit normal. ඊළඟට ඔයාලා monthly interest එක ගන්නවා නම් normal monthly interest. ඊළඟට පරිණත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඒ අදාළ ඒවා තියෙනවා. කැමතියක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතන තෝරගන්නවා සාමාන්‍ය කෙනෙක් පුරවැසියෙක්ට භාවිතා කරන්න පුළුවන් fixed deposit normal එක. ඉතින් මේකෙදි තියෙන්නේ ඉන්ට්‍රස්ට් එක ලැබෙන්නේ මැචියුරිටි වුණාට පස්සේ තමයි තියෙන්නේ. ඔයාලා මාසිකව ගන්නවා බලාපොරොත්තු වෙන ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් normal monthly interest කියන එක දාන්න පුළුවන්. ඉතින් මම මෙතන ෆික්ස් ඩිපොසිට් normal දානවා. ඊළඟට කරන්සි එක විදිහට LKR ලංකා රුපියල්. ඊළඟට මෙතන කාලය කොච්චරද කියලා. ඉතින් මම මෙතන මාස 12ක් තෝරගන්නවා. ඉතින් මාස 12 තෝරගෙන ඉන්ට්‍රස්ට් ටර්ම් එකත් මෙතන මාස 12ම තෝරගන්නවා. ඊළඟට මේක අහනවා ඔටෝ රිනිවල්. ඒ කියන්නේ ස්වයංක්‍රීයව අලුත් වෙන්නද නැත්නම් ඉන්ට්‍රස්ට් එක කෙලිම පොතට ගිහිල්ලා account එක close වෙන්නද කියලා. ඉතින් මේකෙදි මම credit to account කියලා දානවා. ඒ කියන්නේ එතකොට මගේ fixed deposit එක කල්පි වුණාට පස්සේ ඒක එතනින් නවතිනවා. ඔටෝ රිනිව් වෙන්නේ නැහැ. ඊළඟට credit එක, ඒ කියන්නේ ඔයාලගේ මුදල් account එකට යන්න ඕනේ කියලා තියෙනවා. ඊළඟට මෙතන තැන්පත් කරන්න ඔයාලා බලාපොරොත්තු වෙන මුදල. ඉතින් මම මෙතන රුපියල් 10000ක් ලක්ෂයක් කියලා දානවා. ඊළඟට මෙතන ආයෙ තියෙන account එක select කරන්න. ඊළඟට මෙතන ඒත් account එක select කරන්න තියෙන්නේ. ඉතින් මෙතන ඊළඟට තියෙනවා KYC details. ඒ කියන්නේ ඔයාලගේ හඳුනා ගැනීම විස්තර ටික බලන්න. ඉතින් කොහොමද මේකෙදි ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. මෙතන saving and investment වගේ දාන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ monthly deposit එක සාමාන්‍යයෙන් කොහොමද කියලා මෙතන තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලා කැමති එකක් less than ලක්ෂයක් වගේ දාන්න පුළුවන්. ඊළඟට birth certificate එක minor කෙනෙක් නම් business registration certificate, driving license, national ID card කැමති එකක් ඔයාලට මෙතන පුළුවන්. ඊළඟට address verification කරන්න bank statement. ඊළඟට මෙතන ඔයාලට passport, ඊළඟට utility bill මොකක්ද මෙතන තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතන national identity card දානවා. ඊළඟට මෙතන අපි ඊළඟට ගියාට පස්සේ මගේ insufficient balance එකක් නැති හින්දා තමයි මෙතන ඉදිරියට යන්න බැරි. මගේ account එකේ සල්ලි නැහැ. ඊළඟට මෙතන ඊළඟට confirm කියන එක තුන confirm එකේදී තියෙන්නේ පොඩි විස්තර ටිකක් ඒක තහවුරු කිරීම විතර ඇතිනේ. ඊළඟට OTP number එකක් එනවා. ඊළඟට account එක create වෙනවා. ඉතින් ඒ වගේ පොඩි විස්තරයක් තමයි මෙතන තියෙන කරන්න. ඉතින් මේ විදිහට විස්තර ටික පුරවන්න තියෙන්නේ. ඉතින් මම ඒක පෙන්නන්න තමයි වීඩියෝ එක ගෙනාවේ. මෙතන මගේ insufficient balance එකක් නැති හින්දා මම ලක්ෂයක් කියලා දාපු හින්දා තමයි මෙතන ඉතින් ඉස්සරහට යන්න දෙන්නේ නැත්තේ. ඉතින් මේ විදිහට තමයි fixed deposit එක කරන්න තියෙන්නේ. මම අද ගෙනාවේ මේ වීඩියෝ එකේ කොහොමද පීපල්ස් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ කියලා. ඉතින් මම ආයේ ඊළඟ වීඩියෝ එකෙන් තව ගේන්නම් කොහොමද අනිත් බැංක් වලත් ඔයාලා ඔන්ලයින් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ කියලා. ඉතින් බැංකුවට යන්න නැතුව මේක අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. මෙතන ඊළඟට තව තියෙනවා මෙතන විස්තර ටිකක් ඔයාලට පේනවා ඇති ෆික්ස් ඩිපොසිට් withdrawal. ඔයාලට පුළුවන් ඔන්ලයින් දැම්මනම් ෆික්ස් ඩිපොසිට් එකක් withdrawal කරන්නත් පුළුවන් online. ඉතින් ඒකෙදි
ෆික්ස් ඩිපොසිට් account number එක තමයි මෙතන ඔයාලා account එකක් create කරලා තිබුණා නම් එතකොට මෙතන පෙන්නනවා select කරන්න account එක ඊළඟට ඒක withdrawal වෙනකොට account එක transfer වෙන්න ඕන මොකටද කියලා අහනවා. ඉතින් ඒකට අර account එක දාන්න පුළුවන්. ඊළඟ reason එක අහනවා. reason එක ඉතින් මෙතන කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ විදිහට තමයි fixed deposit withdrawal එකක් කරගන්නවා නම් තියෙන්නේ. හරි. ඉතින් මම මෙතන ඔයාලට පෙන්නන්නම් People's Bank යාලගේ YouTube channel එකේ දාලා තියෙනවා කොහොමද ඉතුරු ටික කියලා මට අර වෙලාවෙ පෙන්නන්න බැරි නිසා. ඉතින් මෙතන තියෙනවා මේ තියෙන අර ඊළඟ මන්ත්ලි ස්ටෙප් එක. ඒකෙදි තියෙන්නේ OTP නම්බර් එකක් තමයි ඉන්නේ ඔයාලගේ ෆෝන් නම්බර් එකට ඔය ඊමේල් නම්බර් එකට. ඉතින් ඒක මෙතන ඔයාලා ටයිප් කරන්න තියෙන ටයිප් කරලා ඊළඟට ඊළඟ පිටුවට ගියාට පස්සේ ඔයාලට මෙතන පෙනේවි successfully created කියලා මෙතන transaction එක successfully කියලා ඔයාලගේ fixed deposit account number එකයි ඊළඟට reference number එකයි details ටික. ඉතින් මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඉතින් මට මේ ටික ඔයාලට පෙන්වන්න බැරුණා ඒ වෙලාවේ මගේ වෙබ්සයිට් එකේ බැලන්ස් එකක් තිබුණේ නැති හින්දා. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට People's Bank එකේ online fixed deposit එකක් ඉස්තර තැන්පතුවක් දාන්න තියෙන්නේ. ඉතින් මම ඊළඟට HSBC බැංකුව, සම්පත් බැංකුව වගේ අනිත් බැංකුව වලත් කොහොමද කරන්න කියලා වීඩියෝ ඉස්සරහට ගේන්නම්. ඉතින් මම අද වීඩියෝ එක මෙතන නවත්තනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.